හෙලෝ ගයිස්, අදත් මම ඔයගොල්ලෝ මේක එකතු වෙන්නේ මගේ තවත් එමු ඕඩරයක් අන්පැක් කරන්න. මේක ටිකක් බරයි, ගොඩක් බඩු තියෙනවා මේකේ. ඉතින් අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සල්ලාම තියෙනවා ගවුමක්. මේක නම් මම මේ ලංකාවට ගිහිල්ලා අඳින්න හරි අපේ නංගිලා ඉන්නවා. එයාලට දෙන්න කියලා හරි තමයි ගත්තේ. කට්ටිය මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉන්න මම ඔයගොල්ලන්ට මේක ඇඳලා පෙන්නන්නම්. ඇත්තටම මේක material එකත් හරි හොඳයි. මේ ඇඟට පහසුයි. බෙල්ට් එකකුත් තියෙනවා. මම හිතන්නේ මේක ඉනට බඳින්න හරි කොහොම හරි තමයි තියෙන්නේ. දන්නේ නැහැ හරියට මේක මොකටද තියෙන්නේ කියලා. ෆොටෝ එක බලලා තමයි මම හොයාගන්න වෙන්නේ. ඒක මේ කිට් එකක්. මම ඕඩර් කරේ අපේ නංගි කෙනෙක් ඉන්නවා. එයාට මේ කාගෝ පෑන්ට් එකයි ඒකේ ජැකට් එකයි. මේක නම් මං ඇන්දේ නෑ. ඒක මට අඳින්න මේ දිග වැඩි. මම මෙටීනේ අපේ නංගිලා පොඩ උසයි. ඒගොල්ලන්ට තමයි ඒක ඕඩර් කරේ. මේක ජැකට් එක වගේ. මේක ඇඳලා බැලුවේ නෑ. ඉතින් ඕනේ නෑනේ. ඊට පස්සේ මොනවද? මම මේ ජුවලරි සෙට් එකක් ඕඩර් කරා. මේ මට වෙඩින් එකක් තියෙනවා. ඒකට දාන්න කියලා මල් තියෙන ජුවලරි සෙට් එකක්. ඇත්තටම හරි ලස්සනයි. මේ ඇත්තට මාලෙයි කරාමු දෙක්කුයි තමයි ඒකේ තිබ්බේ ඕඩර් එකේ. මේ ඇත්තට මාර ලස්සනයි ඒක. බලන්න ළමයි හරිම ලස්සනයි ඒක. මම ඔයගොල්ලන්ට ඒක දාලා පෙන්නන්නම්. මම දාගෙන ඉන්න ළමයි රත්තරන් කරාමු දෙක ඒක ගලවලා තමයි දැන් මේක මේ දාන්න ඕනේ. මම මේ කරාමු දෙක ගලවලා ඒක ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නම්. බලන්න ළමයි හරි ලස්සනයි. ඕන්න බලන්න ලස්සනනේ. ඒක හරිම ලස්සනයි. කියුට්. එතකොට මේ තියෙන්නේ මාලේ ඒ අමුතු ගැජට් එකක් තියෙන ලොක් එකක් තියෙන්නේ මේ අමුතු විදිහට තමයි ඒක දාන්න තියෙන්නේ. ඒකත් ඔන්න මම දාලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි ලස්සනයි ඒක. හරිම කියුට් විදිහට තියෙනවා. බලන්න ළමයි ඒක හරි ලස්සනයි. ඒක දාපුවාම බලන්න හරිම ලස්සනයි නේ. ඒක බෙල්ලට නිකන් ගානට ගැලපෙනවා. මගේ ගවුම නිකන් ඕෆ් ෂෝල්ඩර් වගේ තියෙන. ඒ ගවුමට තමයි මම මේක ගත්තේ. ලස්සනයි. මැචිං නේ ළමයි. ඊළඟට මේක මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. බලමු මොකක්ද තියෙන්නේ තුල කියලා. මම හිතන්නේ සන්ග්ලාස් දෙකක් තමයි තියෙන්නේ. ෂේඩ්ස් සන්ග්ලාස් කියන්නේ ෂේඩ්ස්. මම ඕඩර් කරා මේ අපේ නංගිට ඕන කිව්වා ෂේඩ්ස්. එයාට මේ දැන් ලංකාවේ මේ දවස්වල අවුවනේ හින්දා එයාට ෂේඩ්ස් දෙකක් ගේන්න කිව්වා. ඊට පස්සේ මම ඕඩර් කරා. මම මේ උනාට මම ඇක්සෙප්ට් කරපු තරම් ක්වොලිටි නෑ. ඒක නිකන් ප්ලාස්ටික් වගේ බර නෑ. ඒ උනාට මේ ප්ලාස්ටික් මට දාපුවාම නම් නිකන් ගෙම්බට මොකක්ද දැම්මා වගේ ඉන්නවා. ඒ උනාට නංගිට ලස්සන තියෙයි. එයාගේ මුණ ලස්සනයි. ඒ මුණ ටිකක් දිගයි වගේ. මේ මගේ මුණ නිකන් බිත්තරයක් වගේ තියෙන්නේ. ඒ හින්දා මගේ මුණට කිච්චර මැච් වෙන්නේ නැහැ. ඒකේ මේ කලර්ස් තුනකින් ඇවිල්ලා තිබ්බ ෂේඩ්ස්. මේකට මම ආසයි. මේක ලස්සනයි. ඒක නිකන් පර්පල් පින්ක් වගේ නිකන් උඩ පර්පල් යට පින්ක් වගේ. ඊට පස්සේ තව පාට එකක් තිබ්බා. ඒක නම් මට ඒක නිකන් රෙඩ් කලර් රෙඩ් වගේ එකක්. ඊළඟ එක වට ගන්න ළමයි පොඩක් පණ නැහැ. මේ දවස්වල කෑම එහෙම පොඩක් අඩුවෙන් කන්නේ. බොන්නේ ඒ හින්දා පොඩක් පණ නැහැ. මේ තියෙන්නේ රෙඩ් එක. ඒකත් ලොකු අවුලක් නැහැ. ඉතින් ඒ වුණාට ප්ලාස්ටික් ඒවා බ්‍රෑන්ඩඩ් නෙමෙයි. ඉතින් අපි පාවිච්චි කරන්නේ. මට හොඳයි. ලස්සනට තියෙනවා. මට නම් ලස්සන නැහැ. අපේ නංගිට ලස්සනට තියෙයි කියලා මං හිතනවා. ඉතින් ඔය තමයි ෂේඩ්ස් තුන. මේ ඔක්කොම ළමයි මම මේ පාවිච්චි කරන්න ගත්තේම නෙමෙයි. මේ ඇවිල්ලා ලංකාවට කෙලින්ම අරන් යන්න ගත්තේව තමයි මේ තියෙන්නේ. ඔක්කොම ලංකාවට ගෙනියෑම සඳහා මේ ඔක්කොම. එතකොට ළමයි මේ අර ගවුම ඉස්සෙල්ලා මම පෙන්නුවේ ගවුම. ඒකේ ගවුම තමයි මේ ඇඳලා මං ඇඳේ. ඇත්තටම මටත් ඒක මේ ගානට සෙට් වෙනවා. මගේ ඇඟටත් මැච් වෙනවා. පටිය නම් බඳින්න දන්නේ නැහැ මං ඉස්සරහටද පිටිපස්සටද කියලා. ඒක මේ මෙහෙම බැන්දොත් හරියයි කියලා හිතමු. ලස්සන නේද? ඒක හරියම කම්ෆර්ටබල්. ඒ උඩ කෑල්ල නිකන් ඇඟට හරියම පහසුයි. මේ නිකන් සිල්ක් වගේ යට කෑල්ල නම්. ඊට පස්සේ මේක ඇවිල්ලාමයි අපේ මල්ලි බඩට ගත්තේ මම.
ඒකේ සයිස් එක න එයාගේ අවුරුදු 13 වයස් සීමාව කියලා දාලා තිබ්බකින් ගත්තලා මම හරි ලස්සනයි ඒක. මම නම් ආසයි ඒකට. ඒ ටී-ෂර්ට් එක හරිම ලස්සනයි. අපේ මල්ලි ඉතින් ගත්තේ ඒ ටී-ෂර්ට් එකේම මේ ඒ කිට් එකක් තිබ්බේ. ඒකෙම මේ ඒ print එකම කලිසමක් තියෙනවා. කලිසම නම් ටිකක් කොටයි වගේ මට මේ ඒ වුණාට ටී-ෂර්ට් එකට මම හරි ආසයි. මං හිතනවා ඒකයි කන්දී කියලා. ඊට පස්සේ මේක ගත්තේ අපේ මේ තව පුංචි බට් එකක් ඉන්න ඒ බට්ටට. ඒ නටිය ලොකුයි වගේ. ඒ බට්ට පොඩ්ඩක් පොඩි. මම ඒ සයිස් එක ඇත්තට මට පොඩි ළමයින් ඇඳුම් තෝරන්න තේරෙන්නේ නැහැ. ඉතින් සයිස් එක අවුරුද්දක් කියලා දාලා තිබ්බේ මෙෂර්මන්ට් දාලා තියෙන තැන. ඒකෙන් තමයි ගත්තේ. ඒකට මට ආසයි තුන් නිල් පාට ස්පෝර්ට්ස් ඒ කිට් එකක්. ඒ ටික තමයි ඉතින් මම මේවා එකක්වත් මට නෙමෙයි ගත්තේ. මේ ඔක්කොම ලංකාවට ගෙනියන්න ගත්තේ. මේකත් අපේ පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා. එයා මට චේන් එකක් අරන් එන්න කිව්වා. එයාට දාන්න මේ ඒකට තමයි ගත්තේ. ඒකත් මේ ලස්සනයි. ඒකත් පොඩ්ඩක් බර එහෙම නෑ. ඒක හරිය ෂෝක්. ඉතින් ළමයි මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Thanks for watching.